ටීචර්. ආනේ. හරිම ආසයි මේ ටීචර්ගේ ක්ලාස් එකට මේ කවද්ද තියෙන්නේ ඔහොම කිය. දැන් සිංහල ක්ලාස් එකට එනෝනේ. මේ අර සිංහල ක්ලාස් එක මේ ඔක්කොම ටික ක්ලාස් මේ අවුල් වුණා මට දරුවා හම්බ වෙන්න මේ මම නැවතිච්ච නිසා. මේ දැන් මට දරුවා දාලා යන්න විදියක් නැහැ මහත්තයාත් වැඩට යනවනේ. මහත්තයාත් ඉතින් නයිට් එකට යන්නේ. මට ඉතින් ඒක නිසා මේ දාලා යන්න කෙනෙකුත් නැහැ ඉතින් හින්දා මෙයා ගෙදර ඉන්නේ. ඒකෙන් ඔක්කොම ටික මෙයාට ඉතින් අවුල් ගියා. ඊට පස්සේ තමයි මම ටීචර්ගේ මේක දැකලා ඉවරලා දැන් ආයිමත් ටීචර් කරන හින්දා ආයිමත් දැන් ඔන්න අර මට්ටමටම මේ එනවා දැන්. එහෙමද? හරිම සතුටුයි අම්මා එකට. ඔව් ටීචර් ගොඩක් පිං මේ නැත්නම් ඉතින් මටත් දැන් අර දරුවත් එක්ක කියලා දෙන්න එහෙම අපි දන්නේ නැහැනේ ටීචර් දැන් තියෙන සිලබස් ඒවා මේවා මේ කියලා දෙන්න. දැන් අර ටීචර් කියනකොට හොඳට ආසාවෙන් අහන් ඉඳලා ඒව මේව කරලා පොත්පත් කියවලා එහෙම මේව කරනවා. දැන් කියවන්නත් පුරුදු වෙනවනේ එකකින් අර මම කියවීම කරලා වන්න කියන නිසා. ඒවන්න කියනවා ඒකට දැන් උනන්දුවේ කරනවා එහෙමනේ. මට ඉතින් අර චූටි දරුවත් එක්ක ඉතින් අමාරුයි මෙයාට මේව කරගන්න. අම්මා කොහෙද ගෙවල්? මම ටීචර් මාතර තියගොඩ. මේ දරුවා එතකොට අපේ ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ කරමු එහෙනම් ඒ ටිකත් වැඩ ටිකත් හොඳට කරගෙන යාවි. ඔව් ඒක තමයි ටීචර් මේ කොහමද අර ටීචර්ත් ආතරිසා මේ උනන්දුවෙන් එතකොට වැඩ ටික කරාවි. මේ එතකොට ටීචර් දැන් අපි මේ සල්ලි දෙන විදිය ඒ ටික කොහොමද ටීචර් දැනගන්නේ? ඒකට මම අම්මට විස්තර ටික දාන්නම්. දැන් මගේ අර 2 3 පන්තියේ බබා ඉන්න නිසා සම්න්නන්නේ ග්‍රැමර් කියලා ඉවර වෙලා YouTube එකට දානවා. මේ අතන ස්පෝකන් කියලා ඉවර වෙලා මේ කියලා දෙනවා. පැයක්වත් එතන උගන්වන්නේ නැහැ. ඔව් එහෙම දේවල් තියෙනවා. ඉතින් සල්ලි අරගෙන එහෙමත් තියෙනවනේ එක ඒවා. ඉතින් මේ මම දැන් මේ මහත්තයාත් එක්කයි බලන්නේ මේ ටීචර් මේ ෆ්‍රී කරන්නේ මේ සල්ලි වලටවත් මෙහෙම කරන්නේ නැහැ නේදයි බලන්නකෝ එහෙම කියලා. ඒකට අවශ්‍ය එකක් කරනවනේ ටීචර්. දැන් අපි මේ නිකන් මේ ගමේ ක්ලාස් එකකට යවුවත් සතියට එක දවසයි නෙයිම කරන්නේ. සතිය දවස් එකක් කරන්නේ. හරියට බැලුවොත් දවස් 3ක් අම්මා දැන් අර මේ ප්‍රශ්න පත්‍ර පන්තියයි අර මේ සෙනසුරාදා පන්තියයි ඒ පන්තියේ පේපර් එක සාකච්ඡා කරන බබාට තනියෙන් බලන්න තියෙන පන්තියයි 3ක් යනවා සතියට. ඔව් පන්ති 3ක් යනවා. දැන් එහෙම කෙරෙන්නේ මේ දැන් මේ ක්ලාස් එකකට දැම්මත්. පන්ති වලට ගියාට වඩා මේ ලස්සනේට ටවුන් කරලා එහෙම කරලා ලියනවා. ඔය කියවනේ වුණත් අර ටීචර් කියනවනේ හැමතිස්සෙම කියවන්න කියලා. ඒ හින්දා අර හයියෙන් එහෙම කියවනවා. දැන් අර අනිත් ක්ලාස් වලට එහෙම ගියාට මේ එහෙම මේ එකක් ප්‍රගතියක් තිබුණ නැහැ ඇත්තටම ටීචර්. ඒකනේ අම්මා සතුටුයි දරුවා ගැන අහන්න.